හායි යාළුවනේ කොහොමද ඔයාලට? අදත් මම ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ අපේ ඩොකියුමන්ට් එකකට කොහොමද පේජ් බෝඩර් එකක් ඇතුළත් කරන්න කියලා. මුලින්ම අපි අපට අවශ්‍ය කරන ඩොකියුමන්ට් එක සෙලෙක්ට් කරගමු. ඊට පස්සේ මේ ඩොකියුමන්ට් එක ඕපන් වුණායින් පස්සේ ඩිසයින් වලට යන්න. මේ ඉහළින්ම තියෙනවා ඩිසයින් කියලා. ඩිසයින් වලට යන්න. ඩිසයින් වලට ගියාම ඔයාලට කෙළවරේම පේනවා පේජ් බෝඩර් කියලා තියෙනවා. පේජ් බෝඩර් වලට ගියාම අපිට ඩයලොග් බොක්ස් එකක් ලැබෙනවා. ඒකේ තියෙනවා පේජ් බෝඩර් යටතේ නන් කියලා තියෙනවා. ඊළඟට බොක්ස් කියලා තියෙනවා. ඒ වගේම ෂැඩෝ කියලා තියෙනවා. 3D කියලා තියෙනවා. කස්ටම් කියලා තියෙනවා. මේ එකින් එකට යද්දී මෙතන අපි අරගන්න බෝඩර් එක මෙතන අපිට පෙන්නනවා. දැන් නන් කියලා කියන්නේ අපිට දමාගත්තු බෝඩර් එක අවශ්‍ය නොමැති නම් ඒ බෝඩර් එකෙන් ඉවත් වෙන්න තමයි නන් කියන එක තියෙන්නේ. එතකොට බොක්ස් කියන එක දැම්මහම වටේටම බොක්ස් එකක් ආකාරයට මේ විදිහට පේජ් බෝඩර් එක ලැබෙනවා. ඒ වගේම මේ හැම එකක්ම අපි ඇතුළත් කරද්දී ෂැඩෝ 3D මේ හැම එකක්ම ඇතුළත් කරද්දී අපේ බෝඩර් එක වෙනස් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාට අවශ්‍ය කරන බෝඩර් එක තෝරගන්න පුළුවන්. මේ වෙලාවේ මම සිලෙක්ට් කරගන්නවා බොක්ස් කියන පේජ් බෝඩර් එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඕනම ස්ටයිල් එකක් දෙන්න. මේ තියෙන ඕනම ස්ටයිල් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම කලර් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම විඩ්ත් එක දෙන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ හෝල් ඩොකියුමන්ට් අපිට මේ සම්පූර්ණ ඩොකියුමන්ට් එකටමනේ ඕන. අපේ පේජ් බෝඩර් එක මුළු පේජ් එකටමනේ. ඒක නිසා හෝල් ඩොකියුමන්ට් කියන එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඕකේ කරන්න. දැන් ඔයාලට පේනවා අපේ මේ ඩොකියුමන්ට් එකට සම්පූර්ණයෙන්ම පේජ් එකටම ලැබිලා තියෙනවා මේ පේජ් බෝඩර් එක. ඉතින් යාළුවනේ ඔයාලත් මේක කරලා බලන්න ආයෙසරයක්. ආයෙ කරන්න ඔයාලට වටහා ගන්න මතක හිටින්න පුළුවන් වෙනකම්ම ආයෙ කරලා බලන්න. මම කොච්චර කියලා දුන්නත් ඔයාලා තමන්ම මේ දේ කරනකම් ඔයාලට පුංචි දෙයක් වුණාට අපහසු වේවි. ඒක නිසා කරලා බලන්න. මම ආයෙත් ඔයාලට මතක් කරන්නම්. මුලින්ම ඔයාලට අවශ්‍ය කරන ඩොකියුමන්ට් එක සිලෙක්ට් කරගන්න. ඒක ඕපන් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ යන්න ඩිසයින් වලට. ඩිසයින් වලට ගියායින් පස්සේ කෙළවරේම තියෙනවා පේජ් බෝඩර් කියලා. පේජ් බෝඩර් වලට ගියාම අපිට ඩයලොග් බොක්ස් එකක් ලැබෙනවා. ඒකෙන් අපිට පුළුවන් පේජ් බෝඩර් එකක් සිලෙක්ට් කරගන්න. ඒ වගේම ස්ටයිල් එකක් තෝරගන්න පුළුවන්. ඒ වගේම කලර් එකක් තෝරගන්න පුළුවන්. ඒ වගේම විඩ්ත් එක තෝරගන්න පුළුවන්. ඊට පස්සේ හෝල් ඩොකියුමන්ට් කියලා දීලා ඕකේ කරන්න. දැන් ඔයාලට පේනවා අපි සිලෙක්ට් කරගත්තු පේජ් බෝඩර් එක අපට ලැබිලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලත් උත්සාහ කරන්න පේජ් බෝඩර් එකක් තමා ගන්න ඔයාලගේ ඩොකියුමන්ට් එකට. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න මම සමු අරගන්නවා. සුබ දවසක් ඔයාලට.